පොල් නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා සලස්ම. ඒවට ආණ්ඩු කියන්නේ නේද? එහෙම නැතුව නේද මේ මාසේ පොල් හොඳයි දෙසැම්බර් මාසේ පොල් අඩුයි. ඕක ඉතින් නේද බණේ වගේ කියන්න පුළුවන්. එහෙම කියන්න ආණ්ඩු වැඩක් නේ. යදලා තියෙනවා. හාල් අර්බුදයක් ආවා. ඇත්ත. මොකද එකක් තමයි ලෝකේ ඕනෑම රටක් ඕනෑම ආර්ථිකයක් දුවන්නේ දත්ත මත. අපි ජනාධිපතිවරු ජයග්‍රහණය කළා ඉතා කෙටි දවසකින් කුෂ්කර්ම අමාත්‍යාංශය කැඳවුවා. කැඳලා කුෂ්කර්ම අමාත්‍යාංශයෙන් අපි විමසුවා හාල් වල තත්ත්වය මොකද්ද? බය වෙන්න දෙයක් නෑ. හාල් අතිරික්තයක් තියෙනවා කිව්වා. මගේ නිලධාරීන්ට දෝෂාරෝපණය කරනවා. ඒක තමයි හාල් වැඩියෙන් තියෙනවා කිව්වා. මෙච්චර වගා කරලා තියෙනවා කිව්වා. 68ක් නාඩු කිව්වා. එනිසා නාඩු අර්බුදයක් එන්නෙම නෑ කිව්වා. ඒක තමයි කුෂ්කර්ම අමාත්‍යාංශ සතුව තිබුණු දත්තය. නමුත් අපිට එහෙම මෙහෙන් ආව හාල් අර්බුදයක් ඇති වේවි කියලා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියට කිව්වා ගිලා සියලු තොග රැස් කරන්නන්ගෙන් වාර්තා අරගෙන එන්න කියලා. තොග රැස් කරන්නන් ගාව තියෙන හාල් ටික වී ටික ලියාගෙන අවිල්ලා අපිට වාර්තාවක් දෙලා කිව්වා ජනාධිපතිතුමා දින 18කට හාල් මදි වෙනවා, නාඩු හාල් මදි වෙනවා. දින 18කට මෙට්‍රික් ටන් 72000ක් ගේන්න වෙයි කිව්වා. රයිට්. දින 18කට මදි මෙට්‍රික් ටන් 72000. අපි සෙලසුම හදුවා මෙට්‍රික් ටන් 72000ක් ගේන්න. ගේනම හිගයි. ගේනම හිගයි. අන්තිමට බලනකොට මෙට්‍රික් ටන් 167000ක් ගෙනාවා. ඒ කියන්නේ හිගයි කිව්වා වගේ දෙගුණයකට වැඩිය ගෙනාවා. අතිරික්තයක් තියෙනවා කිව් රටේ. ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුවක් ගාව දත්තනේ. කොච්චර වී වගා කරනවද? කොච්චර පරිභෝජනයක් වෙනවද? කොච්චර ප්‍රමාණයක් හිග වෙයිද? මොන මාසෙද හිග වෙන්නේ? ඒවට තමයි ආණ්ඩු කියන්නේ. මේගොල්ලෝ හැමදාම කරන්නේ මොකද්ද? හාල් ලිගයක් කෙනෙකුට තමන්ගේ ගජ මිතුරන්ට හාල් ගේන්න දීලා කොමිස් එක ගන්නවා. අපි එහෙම කරන්න ගියේ නෑ. හරිද? අපි බැලුවා හිගේක මොකද්ද 70000යි. සැලසුම ඇදුවා 70000ක් ගේන්න. හැබැයි ප්‍රශ්නේ මතුවෙනවා තව 167000ක් ගෙනාව මෙට්‍රික් ටන්. එහෙමයි. ඇයි? තත්ත නෑ. සලස්මක් නැති රටක්. ඉබාගාත යන රටක්. ඒතර කට්ටිය නයි මෝල්ලිමියන් එක්ක බැරි රණ්ඩුවකට යන්න පුළුවන්. හැබැයි මෝල්ලිමියන් එක්ක රණ්ඩුවකට ගිහිල්ලා මේක පාලනය කරන්න පුළුවන්. ඒත් අපි ගාව කීයක් හරි තියෙන්න ඕන. යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. අපි ගාව එක V8ක් නෑ. ගබඩා දි รา පත් වෙලා. මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරනවා දකින්නේ. මෙට්‍රික් ටන් ලක්ෂ ගණන් ගබඩා කරන්න පුළුවන් ගබඩා දි รา පත් වෙලා. වීයලි මණ්ඩලයට වී ගන්න දසලක්ෂ 28000ක් දීලා. සතයක් ආපහු ගෙවලා නැහැ. වීත්නේ දසලක්ෂ 28000කුත් නේ ගබඩත් නේ. අර අපි පොඩි කාලේ අහලා තියෙන බහිරවය ගිලිනවා කියලා. මේ වගේ වට වෙන්නේ. එක්ක වී තියෙන්න ඕන, එක්ක දසලක්ෂ 28000 තියෙන්න ඕන, එක්ක ගබඩා තියෙන්න ඕන. මුකුත් නැහැ. මතක තියාගන්න. අපි ඇවිල්ලා පැහැෙන පළවෙනි මහ කන්නේ මේක. පළවෙනි කන්නේ මේක. ආයේ මෙවැනි හාල් අර්බුදයක් ලංකාවේ ඇති වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. තියෙන සහතික මිල ඉක්මවා යන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපි සහතික මිලක් දාලා තියෙනවා. අර සතියක් දෙකක් දෙන්න තව. එතනින් පස්සේ සහතික මිලෙන් උඩ කිසි හාල් ඇටයක් විකුණන්න දෙන්නේ නැහැ. එයි ඉස්සර අපි ගාව වීතක තියෙන්න ඕන. අපි ගාව හාල් තක තියෙන්න ඕන. අපි චක්‍රලේඛනක් ගහනවා. කිසිදු කෙනෙකුට හාල් තක රැස් කරන්න බෑ. ලියාපදිංචි කරන්න නැතු. ආණ්ඩු ලියාපදිංචි වෙන්න ඕන. තමන් ගාව තියෙන හාල් ගාන සතිපතා කියන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? ඕන නැද්ද එහෙම එකක්? අපි ඔක්කොම ලියාපදිංචි නොකර කිසි කෙනෙකුට හාල් තක රැස් කරන්න දෙන්නෙත් නැහැ. සතිපතා වාර්තාව දෙන්නත් ඕන හාල් තක රැස් කරන්න. මං ගාව මෙච්චර තියෙනවා මං ගාව මෙච්චර තියෙනවා කියලා. දෙන්න ඕනේ නැද්ද? ඒව තමයි ආණ්ඩුව හදනවා කියන්නේ. ඒ නිසා යලි අපේ රටේ හාල් අර්බුදයක් ඇති වෙන්න අපිට දෙන්නේ නැහැ. මේ මහ කන්නේ අපිට පැහැෙනකන් ඉඳ දැන් යාන්තම් කැබිට පටන් ගන්න තියෙනවා. පෙබරවාරි මැද වෙනකොට අස් වෙන්නේනෝ. අපි එකේ මිලදී ගන්න සලස්මක් හදලා තියෙනවා. දන්න තොග ගබඩ රැස් කරන්න සලස්මක් හදලා තියෙනවා. අපි පාලන මිලක් හාල් වලට නියම කරලා තියෙනවා. මොල්ලිමිය ඕන කෙනෙක් ගන්න වී හැබැයි පාලන මිල මේකයි ඊට වඩා වැඩි හාල් විකුණන්න දෙන්නේ. මේ සැරේත් කරන්න හිටියේ.
අපි ගාව යම් පොඩි ප්‍රමාණයක් හරි තිබ්බනම් සමහර හාල් මෝල් රජයේ අවබෝධයෙන් මෙහෙවනවා. අපි එතනට යනවා. මේ ජනතාව වෙනුවෙන් අපි තීන්දුව ගන්න ලෑස්ති. හැබැයි තීන්දුව ගන්නකොට අපිටත් තියෙන ඕන හයියක්. අපි ගාව තියෙන වෙළඳපොලේ ප්‍රශ්නයක් ආවොත් අපි ගාව හාල් තියෙන එළියට දාන්න. අපි ගාව හාල් ලටයක් නැතුව අපිට ඒව කරන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්න ටික විසඳන්න. ඊළඟ විශේෂයෙන්ම අපේ රැකිරක්ෂාවල අර්බුදයක් තියෙනවා. අපි අර තොග ගණන් රස්සා දෙන සංස්කෘතියට යන්නේ නෑ. අපි දැනට ඉදිරිපත් කළා තියෙනවා ඒ ආයතන වලට අත්‍යවශ්‍ය පුරප්පාඩු කියන්න කියලා. අන්නේ අත්‍යවශ්‍ය පුරප්පාඩු අපි මේ එළබෙන අයවැය ලේඛනයෙන් පුරවන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. තාක්ෂේරු කරවුන්ගේ පුරප්පාඩු තියෙනවා. රේගුවේ පුරප්පාඩු තියෙනවා. පොලිසියේ තියෙනවා 21000ක්. දැන් 9000ක් බඳව ගන්න අපි අවසර අරන් තියෙනවා. 2000ක් අපි මේ වසරේ බඳව ගන්නවා. මොකද ට්‍රේනින් කරන්නත් ඒගොල්ලන්ට ඉඩ තියෙන්න ඕන. 2000ක් බඳව ගන්නවා. නිසා අලුත් තරුණයන්ට අපි රැකිරක්ෂා අවස්ථා නිර්මාණය කරනවා. ආණ්ඩුවේ පුරප්පාඩු වෙතුනේ. එහෙම නැතුව කාර්යයක් විතර අපි හදන්නේ නෑ. එළියේ ආර්ථිකය ගොඩනගනවා. එළියේ ආර්ථිකය ගොඩනගන අවශ්‍ය පදනම් සියල්ල සකස් කරමින් තිබෙනවා. ඩොලරය 300ට යටින් තියාගෙන ඉන්නවා. මේ පෙබරවාරි මාසයේ ඉඳන් වාහන වෙළඳපොළ විවෘත කරනවා. අවුරුදු 5ක් වාහන වෙළඳපොළ වහලා තිබ්බී. විවෘත කරනකොට ඉතාම සංයමයෙන් විවෘත කරන්න ඕන. එකපාර වාහන විශාල තොගයක් ගලාගෙන આવොත් ආර්ථිකය නැවත අර්බුදයකට යනවා. වහලා තිබ්බොත් ඒකත් හොඳ නෑ. ඒ නිසා වාහන වෙළඳපොළ විවෘත කරන්න ඕන. හැබැයි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ඒකට අවශ්‍ය කරන සැලසුම අපි හදලා තියෙනවා. දැන් වාහන අපි ආනයනය නේද තියෙන බාධා සීමා ඉවත් කරන අපි පෙබරවාරි මාසේ පළවෙනි දින ක්‍රමානුකූලව ආර්ථික ස්ථාවරභාවයෙන් අපි නිර්මාණය කරමින් යනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අරගෙන පෙබරවාරි මාසේ 28 වෙනිදා දින 50න් මහ බැංකුවට ගෙවුවා. එම ඒගොල්ලන්ගේ පැටිකිරිය. අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. කිසිදු ඇමතිවරයෙකුට മന്ത്രിවරයෙකුට දූෂණයක් පිළිබඳ චෝදනාවක් එල්ල නොවන දූෂණයන් වැළැක්වීම සඳහා කටයුතු කරන ආණ්ඩුවක්. එම ආණ්ඩුවක් ඕනේ නැද්ද? ආණ්ඩුවක් ඕනේ. ඒතර කට්ටිය කියනවා සහෝදරයා ඔය ඔක්කොම හරි හොරෙක් දෙන්නෙක්. ඔය ඔක්කොම හොඳයි. හොරෙක් දෙන්නෙක් දාන්න බැරිද? මොකද කියන්නේ? මතක තියාගන්න. අදත් ආරංචි එක්කෙනෙක්. ඒ රිමාන්ඩ් වෙනවා. රිමාන්ඩ් වෙලාමදි. නේද? පරීක්ෂණ පවත්වන තෙක් රිමාන්ඩ් බාරයට යනවා. ආයේ නේද සති දෙක තුනකින් අපදිනවා. ඒක ඒ පරීක්ෂණ අවධිය. හැබැයි හරිම අවධිය මොකද? නඩුවක් ගොනු කරලා අධිකරණයේ වරදකරු විය යුතුයි. ඒක තමයි හරිම ක්‍රමවේදය. නඩුවක් ගොනු කරන්න හොඳ පරීක්ෂණයක් කරන්න ඕන. පරීක්ෂණ කරන්න මොකද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව. මේ වගේ මේ පරීක්ෂණය කරන්න ඕන. දැන් අපිට තිබුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු පළවෙනි වෙලාවෙදිම CID එකේ හිටපු 650ක් මාරු කරා. ඔක්කොම මාරු කරා. ඒගොල්ලෝ තමයි පරණ පරීක්ෂණ කරපු නිලධාරීන්. ඒගොල්ලෝ තමයි පරීක්ෂණ ගැන දන්න නිලධාරීන්. ඔක්කොම මාරු කරා. නැවත අපිට ඕන වුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරණ ඒ තොරතුරු ගැන දන්න පරීක්ෂණ ගන්න දන්න නිලධාරීන්ට ගේන්නේ. දැන් අපිට ඕන විදියට පොලිසිය මාරු කිරීම කරන්න බෑ. ඒකට දෙන පොලිස් කොමිසම. කොමිසමෙන් මේ මාරු කිරීම ටික කරන්න ඕන. සමහර ඒවට කොමිසම අදිමදි කරලා තිනවා. ඒ කොමිසම ගැන මමත් ඉන්නේ ටිකක් අදිමදියක තමයි. කොමිසමේ මහතුරුන්ට කියන්නේ. මේ කිසිදු මාරු වීමක් අපි ඉල්ලා හිටින අපේ පුද්ගලික ආරක්ෂාව සඳහා නෙවෙයි. පුද්ගලික ව්‍යාපාරයක් සඳහා නෙවෙයි. අපි මේ මාරු වීම ඉල්ලා සිටින්නේ ජනතාවට දෙන ලද ජනවර මිටු කිරීමේ අරමුණින්. එඳේ මාරු වීම ටික කොමිසම සාධාරණීකృత කරලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරිද? දැන් යම් ප්‍රමාණයක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ස්ථානගත කරලා තියෙනවා. දක්ෂ හැකියාව තියෙන අවංක නිලධාරීන්ගේ. ඔවුන් දැන් වැඩ ටික පටන් අරගෙන තියෙනවා. ඊළඟ අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව. ඒකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්සුනා නඩුවක් හේතුකට. නැවත වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරා. වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තනතුරක් ඒ පනතේ තියෙනවද කියන ප්‍රශ්නයක් ආවා. ඒ නිසා එයා හරහා නඩු දාන්න බෑ. නඩුව විසි වෙනවා
මෙහෙම වැඩ බලන අධ්‍යක්ෂ